සාමාන්‍ය සමයේ 31 වන සති අඟහරුවාදා වෙන අද දින දේව වචනය අපිට ඉතා සරල ආරාධනාවක් කරනවා. රෝමවරුන්ගේ ලිපියෙන් උපුටා ගන්න ලද පළමුවන කියවීමේ ඔබට අසන්නට ලැබෙනවා. ප්‍රීති වන්නන් සමග ප්‍රීතිය වන්න, ශෝක වන්නන් සමග ශෝක වන්න, හැම දෙනා සමග එක් සිත්ව සිටින්න, අහංකාර නොවී යටහත් පහත් අය ආශ්‍රය කරන්න. ඔබ ප්‍රඥාවන්තයයි සිතා උඩඟු නොවන්න. ක්‍රිස්තුමන් තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, වර්තමානයේ තුල අද සමාජය තුල අපිට කරගන්නට බැරි අමාරුම කටයුත්තක් තමයි මේක. අපි ගොඩාක් දුරට නොසලකා හරින දෙයක් තමයි මේක. ඇතම් විට අපි ආශ්‍රය කරන මිනිස්සුන්ගේ තරාතිරම බලලා තමයි ආශ්‍රය කරන්නේ. අපිට ගැළපෙනවද අපේ පවුලට, අපේ සමාජ තත්ත්වයට ගැළපෙනවද කියලා බලලා තමයි ආශ්‍රය කරන්නේ. අන්න ඒ සඳහා කදිම උදාහරණයක් අද දවසේ සුද්ධ සුවිශේෂය තුල සඳහන් වෙනවා. මංගල භෝජන පිළියෙල කරපු මිනිසයා තමන් දන්න තමන්ගේ වටේ පිටේ ඉන්න තමන්ගේ සමාජ තත්ත්වයට ගැලපෙන මිනිස්සුන්ට ආරාධනා කරලා කැමට එන්න කියද්දී ඕන ආවේ නැහැ. ඔවුන්ට විවිධාකාර නිදහසට හේතු තිබ්බා, කාරණා තිබ්බා, ඔවුන්ට විවිධාකාර දේවල් තිබ්බා. මේ මංගල භෝජනයට සහභාගී වෙනවට වඩා වැදගත්යයි කියලා හිතපො. අවසානයේට ඒ විවාහ මංගල භෝජන පිළිවෙල කරපු තැනත් ආරාධනා කරන්නේ තමාගේ සමාජ තත්ත්වයෙන් පහළ අයට, ගණන් ගත්තේ නැති අයට. එයාලා වාසනාවත් කරගන්නවා මේ මංගල භෝජනයේ රස විඳින්නට. ක්‍රිස්තුමන් තුළ මා ප්‍රේමවන්තයනි, කතෝලිකය විදිහට අපි හැමදෙනාම ගමන් කරන්න එකම අරමුණක් වෙනුවෙන්. ඒ තමයි දේව රාජ්‍ය, ස්වාමීන් වහන්සේගේ වතර දැකීම. ඒ නිසා අපේ කැඳවීම, අපේ සමාජ තත්ත්වය, අපගේ හැකියාව, අපි කරන රැකියා ශාස්ත්‍රය වෙනස් වෙන්නට පුළුවන්. නමුත් අද දවසේ ස්වාමීන් වහන්සේ ඔබට මට ආරාධනා කරනවා. හැම දෙනා එක්කම යටහත් පහත් ලෙස සිටින්න. උඩඟු නොවන්නට, අපේ හැකියාව පිළිබඳ, අපි සතු දේවල් පිළිබඳ උඩඟු නොවන්නට.